අදත් ගොඩක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. මේ දවස්වල තියෙන මැසි සහිත කාලගුණය නිසා අපේ ගෙවල් වලට එන මැස්සු ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඕක අත්දැකීමෙන් මටත් එහෙම තමයි. මම දන්නවා ඔයාටත් ඕක මේ දවස්වල ලොකුම ගැටලුවක් වෙලා ඇති කියලා. ඉතින් අපි ගොඩ දේවල් ඕකට පාවිච්චි කරත් විසඳුමක් විදිහට සමහර විට අපිට සාර්ථක උත්තරයක් ලැබිලා නැතුව ඇති. ඉතින් මට හිතුණා ගෙදර තියෙන පොඩි පොඩි දේවල් ටික පාවිච්චි කරලා හදාගන්න මේ දියරේ පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මට හොඳ ප්‍රතිඵල ලැබුණ නිසා ඔයාලට ඒක මම වීඩියෝ එකක් විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු මේක කොහොමද අපි හදාගන්නේ කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා මෙන්න මේ වගේ පොඩි ඉඟුරු කෑල්ලක්. ඉඟුරු නම් මේ දවස්වල ටිකක් ගණන්. ඒ වුණාට ඉතින් අපිට මේ වැඩේට අනිවාර්යෙන් ඉඟුරු කියන දේ ඕන වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අරගත්ත ඉඟුරු කෑල්ල අපි මුලින්ම හොඳට චූටියට කොටලා අරගන්න ඕන. මතක තියාගන්න අපි යොෂනෙමි මෙතෙන්දි ගන්නේ ඉඟුරු කෑල්ල සම්පූර්ණයෙන්ම කොටලයි අපි අරගන්න ඕනේ. ඉතින් ඉඟුරු ටික මේ විදිහට කොටලා අරගන්න. මම දැන් කොටාගත්ත ඉඟුරු ටික මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මම වතුර චුට්ටක් එකතු කරලා මේ අපි කොටාගත්ත ඉඟුරු එකේ තියෙන මිශ්‍රණෙත් එකතු කරගමු. අපිට ඊළඟට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි දෙහි. දෙහිත් මේ දවස්වල ගොඩාක්ම මිල අධිකයි. නමුත් අපිට මේකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට් එකක් නිසා මමත් තරමක දෙහි ගෙඩියක් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාට දෙහි බෑවක් හරි එකතු කරගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මම සම්පූර්ණම දෙහි ගෙඩිය මේකට එකතු කරගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය වෙන ප්‍රධානම අමුද්‍රව්‍යයක් තමයි බේකින් සෝඩා. බේකින් සෝඩා වලින් මම අද තේ හැඳි 1/4ක විතර වගේ ප්‍රමාණයක් මේකට එකතු කර ගන්නවා. බේකින් සෝඩා ටික එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ටික වෙලාවක් කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට වතුර මිලිලීටර් 500ක් එකතු කරන්න. ඉතින් මෙතෙන්දී ඔයා මතක තියාගන්න වතුර වැඩි කරගන්න යන්න එපා. අපි මේ අත ගත්ත ප්‍රමාණයට වතුර මිලිලීටර් 500ක් අරගත්තම හොඳටම ඇති. වතුර ටිකක් දාලා පොඩ්ඩක් කලවම් කරගෙන මේ විදිහට අපි මේ වතුර ටික වෙනම භාජනයකට පෙරා ගන්නවා. මෙන්න මේක තමයි දැන් අපි හදාගත්ත දියරය. කොහොමද බලමු අපි මේක පාවිච්චි කරන්න කියලා. මම මෙන්න මේ විදිහට පාවිච්චි කරලා අයින් කරපු ස්ප්‍රයිට් බෝතලයක් අරගෙන තියෙනවා. මේකට මම මේ අපි හදාගත්ත දියරේ දාගන්නයි හදන්නේ. අපි මේ විදිහට මේ ටික ඔක්කොම මේ ස්ප්‍රයිට් බෝතලයට මුලින්ම දාගමු. මේ හදාගත්ත ප්‍රමාණය මට නම් සතියකට විතර වගේ ඇති වෙනවා. මොකද මම පෑන්ට්‍රි එකට තමයි ගොඩක් වෙලාට මේක පාවිච්චි කරන්නේ. මොකද මැස්සෝ නිතර ගැවසෙන්නේ පෑන්ට්‍රි එකේ නිසා. ඉතින් අපි බලමු දැන් කොහොමද ඊළඟට පාවිච්චි කරන්න කියලා. මම හැමෝටම හොයාගන්න පහසු වෙන නිසා මේ ස්ප්‍රයිට් බෝතලේ මූඩියම පොඩ්ඩක් සිදුරු කරගෙන මේක පාවිච්චි කරන විදිහ අත ඔයාලට කියලා දෙන්න හිතුවා. මම කලිනුත් මගේ වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඉතින් පිහිතුඩක් අරගෙන ඒක පොඩ්ඩක් ගෑස් ලිපේ පොඩි වෙලාවක් රත් කරගත්තම අපිට පුළුවන් මේ පිහිතුඩෙන් මෙන්න මේ විදිහ පොඩි සිදුරක් හදාගන්න. ඉතින් පේනවනේ ගොඩාක් පොඩි සිදුරක් අද මම හදාගත්තේ. නැත්තම් මොකද එකපාර මේක නාස්ති වෙලා යන නිසා කුඩාවට මේ සිදුර හදාගත්තම අපිට පාවිච්චි කරන්න පහසුයි. ඊට පස්සේ කරන්න තියෙනවා පැන්ට්‍රි එක හොදලා හරි පිහදලා හරි ඉවර වුණාට පස්සේ හොඳට මේ ලික්විඩ් එකෙන් මුළු පැන්ට්‍රි එකම හොඳින් පිරිසිදු කරගන්න. ඉතින් ගොඩ වෙලාවට මට මැස්සන්ගේ ප්‍රශ්නෙට ලොකු විසඳුමක් හම්බුණා මෙන්න මේ දියරය හදලා පාවිච්චි කරන්න ගත්තට පස්සේ. ඉතින් ඒට අමතරව මේ වගේ වැහි කාලවල් වල අපිට නිතරම කුස්සිය පිරිසිදු කරලා තියාගන්න පුළුවන් නම් ඉඳුල් එහෙම හැදෙන තැන් නිතර පිරිසිදු කරගන්න පුළුවන් නම් අපිට තවත් පහසුයි මේ මැස්සෝ වගේ සත්තුන්ව පාලනය කරගන්න. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න කියලා.
වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා දන්න තවත් මේ වගේ ක්‍රම තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් එකතු කරලා යන්න අමතක